වැඩක් නැවි. ඔව්. මේක ආස මේක මේ බලන්න. බොම්බ තියෙන රටකුත් නැහැ. මේ චොක්ලට් දැක්කම ආස හිතනවා නේ. Annyeong guys. Annyeong guys. Welcome කියලා පිළිගන්නවා අදත් ඔයාලා අපි අලුත් වීඩියෝ එකකට. ඔන්න අපි අද ඊමට ආවා. අපිට සතියකට ඕන බඩුව ගන්න. ඉතින් අපි බලමු අපි අද මොනවද ගන්නේ, කොච්චර වේදමක් යනවද කියලා. ඔන්න ඉතින් අද අපි බඩු ගන්නේ ඊමාර්ට් එකේ. ඉතින් අපි ආපු ගමන්ම පඩස් ගාලා ආව මෙන්න මේ කාඩ් එක හදාගන්න. මොකද ඒක වාසි ගොඩාක් තියෙනවා. ඉතින් අපි හැමදාමත් මේකෙන් බඩු ගන්න හිතාගෙන ඉන්න නිසා ඉස්සරම කාඩ් එක හදාගන්න කියලා හිතුවා. ඔන්න මේ ඊමාර්ට් එකකින් මේ කාඩ් එක හදාගත්තට පස්සේ මාන් 10කට වඩා බඩු ගත්තාම chance දෙකක් දෙනවා. ඒ දෙකේ මාන් 10කට වඩා බඩු ගත්තොත් අපිට මාන් 3ක gift එකක් හම්බෙනවා. 데이터 일로 그거 넣었는데 내가 모바일 할 수. බෑග් එකත් හම්බුණා අපිට. මොනවද ගන්නේ? දන්නේ මොනව ගන්නද මම. ගේම් බලමු ඉතින් ගිහුවම තමයි. ඔන්න මේ ෆ්ලෝ එකේ තමයි අපිට කැමරට ඕන හැම දෙයක්ම තියෙන්නේ. මේ අහන්න. ලුණු කොළ ගමනේ. ඔන්න අපි මුලින්ම ලුණු කොළ ගත්තේ. ඒක කොරියාවේ මුදලින් ජොනන් 4යි බෙගොන් 980ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1016ක් වගේ. මේක ගමුද? පස්සේ සලාද කොළ ඒක කොරියාවේ මුදලින් ජොනන් 2යි 980ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 608ක්. ඔන්න ඊට පස්සේ බ්‍රොකොලි ඉන්නේ කොරියාවේ මුදලින් ජොනන් 4යි බෙගොන් 980ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1016ක්. ඔන්න ඊළඟට අපි ගත්ත බීට් එක වෙනවා කොරියාවේ මුදලින් ජොනමයි බෙගොන් 980ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 404ක්. මිරිස් එක ගන්න මිරිස් එක එකක්. ඔන්න මේ අඹ මිරිස් ටික වෙනවා කොරියාවේ මුදලින් ජොනන් 2යි බෙගොන් 980ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 608ක් වගේ. මම දැක්කම මේ කියන්නේ වෙනද කඩවල තියෙන මේ ඊමාර්ට් එක වල. ඔන්න ඊළඟට ගත්තේ මාළ මිරිස්. ඒකත් අරගානම තමයි. අපේ තියෙනවා මෙන්න මේ ඇපල් බෑග් එක වෙනවා කොරියාවේ මුදලින් මානමයි ජොනන් 2යි බෙගොන් 400ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 2530ක් විතර. මෙන්න මේ දොඩන එකේ තියෙන මේ දොඩන එක පොතත් එක්ක කන්න තියෙනවා. පොතත් එක්කම කන්න දෙන එක රහයි එක. එන්න. මම යාත්ම කියන්නේ මැංගෝස් තියෙන. අපොච්චේ මේ හුංචා මැංගෝස් ගෙඩි 3-4 වෙනවා. කොරියාවේ මුදලින් ජොනන් 7යි බෙගොන් 980ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1628ක් විතර. ගමුනේ. ඔන්න ඉතින් මේක මම ඉතින් ඉන්නවා. ඔන්න මේක තමයි අපේ ගෑසන් පළතුර. ඒකින් එක ගෙඩියක් වෙනවා කොරියාවේ මුදලින් ජොනන් 2යි බෙගොන් 480ක්. ඒ කියන්නේ එකක් වෙනවා ලංකාවේ මුදලින් 506ක්. අපි එකෙන් 4ක් ගත්තා. සාමාන්‍යයෙන් ගන්න නම් සතිය
ඉතුරුත් වෙනවා. එතකොට ඉතින් ඊළඟ සතියේ පාවිච්චි කරන්න පුළුවන් පෙට්ටි එකේ දාන්න තියෙන. මේ බලන්න. හොඹ තියෙන රටකුත් නැහැ. අප පැක් කරලා ඔක්කොම කරලා තියෙනවා වේලිච්ච ඒවා. මෙන්න මේ කිසල් වෙනවා කොරියාවේ මුදලි චොනන් 2යි බෙගොන් 480ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලි 506ක්. ඊට පස්සේ බිත්තර වෙනවා කොරියාවේ මුදලින් චොනන් 4යි බෙගොන් 984ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1017ක් විතර. ඔන්න මෙතන තියෙනවා බතර ගෙඩි 10ක්. කොරියාවේ මුදලින් චොනන් 7යි බෙගොන් 900. එනකොට අපි ගත්තේ ගෙඩි 4යි. ඊට පස්සේ කැරට් කොරියාවේ මුදලින් චොනන් 4යි බෙගොන් 384ක් වෙනවා. ලංකාවේ මුදලින් 894ක් විතර. ඊට පස්සේ අල මෙන්න මේ බෑග් එක තියෙනවා අල කිලෝ එකක්. ඉතින් අල කිලෝ එක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 3යි බෙගොන් 980. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 812ක් විතර. අල කිලෝ එකයි. අර කියලා සම්පූර්ණ හුක්ලම තියෙන උනේ මට ඒක කපන්න බෑ. මම මෙන්න මේ කන්නේ හැමති. ඒක රබර් රොයි. මේක ගන්නවද? මේක ගන්නව නම් ගන්න. හරි මේ වරන් ඉන්නේ. ඉතින් මේ චිකන් එක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 7යි බෙගොන් 196ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1468යි. විසත් දෙකක් නෙමෙයි. විසත් දෙකක් තියෙනවා. අයිස්ක්‍රීම් තියෙනවා. ඊපස් මේ කාලේ ඕන පැත්ත වෙන පැත්ත. ආය අපි ගත්තා මයොනිස් බෝතලයක්. ඉතින් ඒක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 3යි බෙගොන් 950ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 806ක් විතර. ඊට පස්සේ තක්කාලි සෝස්. ඒක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 3යි බෙගොන් 480ක් විතර. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 710ක් විතර. මෙතන දීන වර්ග තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් බොටල් එකක්. මේක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 3යි බෙගොන් 640යි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 742ක්. ඔන්න ඊට පස්සේ මගේ ෆේවරිට් ස්ට්‍රොබෙරි මිල්ක් එක. ඒකෙන් එකක් ගත්තා. ඒක වෙනවා කොරියාවේ මුදලින් චොනන් 5යි බෙගොන් 800ක් විතර. ඒ කියන්නේ ලංකාවේ මුදලින් 1183ක් විතර. මේක ලෝකේකට මගේ හිත නවත්ත ගන්න අමාරුයි අම්මෝ. මෙහෙම තැනකට එනකොට ඉතින් කණ්ඩම තමයි හිතෙන්නේ. පිස්සා එකක් කනවද කියලා අහනවා. මේ චොක්ලට් දැක්කම ආසිතනවා නේ. ඒකත් තියෙන මේ ඔක්කොම ගමද? ලීටර. ඊට පස්සේ ඔලිව් ඔයිල් ලීටරේ බෝතලයක්. ඒක වෙනවා කොරියාවේ මුදලින් මාන් 2යි චොනන් 1යි බෙගොන් 800ක් විතර. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 4449යි. මේක ගන්නද? මේකෙන් දෙකක්? මේකෙන් දෙකක් විතර ගන්නවා. එච්චරනේ. ඔන්න අපේ gift එක තෝරලා ගන්න වෙලාව. මෙන්න මේ ටිෂු පැක් එකක් තමයි අපිට හම්බෙන්නේ. තේරෙට එක්ක ජමු. තෙරි එකක් වෙනවා. තෙරිද ස්ට්‍රෝබෙරිද කියලා දෝල්නේ මේ මං ඉන්නේ. මොනවද ගන්නෙ? තෙරි. තෙරි දින්නේ. තෙරි එකක් ගන්නවා. එකක් ගන්නවා. මේක. ඉඳන් යන්න. ඔන්න ඉතින් බඩු ටික ගත්තා. ඒසන් කරා. මේ වෙලාවේ සෙනඟ වැඩි හින්දා වීඩියෝ ගන්න බැහැ. අමාරු කට්ටි ගොඩයි. බිල් එක. ලොකු බිල් එක. ඔන්න ඔය ගාන ගියා මාන් 14යි චොනන් 6යි 650ක් ගියා බෙගොන්. ඒත් ලංකාවෙන් 28000 ගණක් වගේ නිකන් ආසන්න වශයෙන් කිව්වොත් අපි ගාන හදලා දාන්න පැත්තකින්
හැම බඩුවකම කොච්චර යනවද කියලා. දැන් මේ ගත්තේ සාමාන්‍ය සතියකට වගේ කියලා හිතලා ගත්තේ. උනාට සාමාන්‍ය සතියකමාරක විතර පාවිච්චි කරන්න පුළුවන් වෙයි නේ. සාමාන්‍ය ඊට වැඩිය පාවිච්චි වෙනවා. ඔව් ඊට පස්සේ වැඩි පාවිච්චි. ඔව් ඒ වෙලාවකට එළිය කරනවා. ඒ වෙනකොට ඉතින් තවත් ඉතුරු මේ බඩු ටික කොහොමත් සතියකමාරක් දෙකක් විතර කැවෙනවා. ඔන්න එහෙනම් අපේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොන හරි අඩුපාඩුවක් තියෙනවා ඒකත් කමෙන්ට් කරන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න. ඉස්සරහට එන වීඩියෝත් බලන්න. අපිත් එක්ක ඉන්නේ ඉතින්. ඊළඟ අදහසක ලස්සන වීඩියෝ එකක් මෙන්නකන් අදට අපි ඉන්නේ නම් Annyeonghaseyo.